සීලමු දිනාන සුබදාසන කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මේ පොඩි වෝක් එකක් දානකම් පොඩි ෂෝට් වීඩියෝ එකක් කරන්න. මම හිතුවා මට කාලේ මදි වෙනවා. මගේ පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එකකට හඳුන්වා දුන්නා. ඉතින් ටික විඩියෝ කරලා තිනවා. ඉදිරියට ඒව නැවත මතක් කරනවා. දැන් අද මම මේ පොඩි වෝක් එකක් දාන පාක් එකේ මේ වීඩියෝ එක කරන්නේ. මම කිව්වා මම හඳුන්වා දුන්නා fit to 100 කියලා වැඩසටහන. fit to 100 අවුරුදු 100 දක්වා fit එකේ ඉන්න. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ මේ මරණය වළක්වන්න නෙමෙයි. මරණයක් වළක්වන්න අපි හිතන්න ඕනේ. මොකද දැන් මම කියවනේ ඒක මම අභිධර්මය කියන රියැලිටි එක අවබෝධ කරගන්න අභිධර්මය සහ බුදුන්ගේ ධර්මය ගන්නවා කියලා. ඉතින් ඒකෙත් මරණය කියන එක අමුතු දෙයක් නිතරම මරනවා. දැනුත් මරනවා. මරණ වෙලාවටත් මරනවා. ආයි ඒක උපදීම තියෙනවා. හැම විටම මරි උපදිනවා මේක. අමුතු දෙයක් නෑ මරණය කියලා. ඒ නිසා නමුත් ඒ අපි සංස්කෘතිය පිළිගන්න මරණ දැක්කා පිට එකේ ඉඳලා ඔන්න එහෙම ඇట్లా. එහෙම නැතුව බලන්න දැන් ස්පිරිතාලවල දැන් අපි මොනවා කිව්වත් අපිට නාගරික සුව ගන්න බෑ මටත් සුව ගන්න බෑ ඔච්චර මේවා කිව්වත්. ඒකක් නෑ කර්මණුව ඒවා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපිට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා මේ විද්‍යාව කියන එක සොයා ගැනීම අනුව අපිට ගන්න පුළුවන්. හරි. දැන් බලන්න ස්පිරිතාල ලංකාවේ දැන් ලංකාවේ මිනිස්සු හිතනවා මේ ලොකු ස්පිරිතාල හදලා ලොකු වෛද්‍යවරු දාලා ටයිකොට් අඳගෙන ලොකු උපකරණ දාලා මේ ස්පිරිතාලවල ලෙඩ්ඩුට බෙහෙත් කරන එක මේ ලොකු ක්‍රියාවක් කියලා. දැන් මම වෛද්‍ය වෘත්තියත් එක්ක කිසිම අගේන්ස්ට් එකක් නැහැ හොඳේ. ඒ වෘත්තිය ඊටම සුපිරි වෘත්තියක්. උසස් වෘත්තියක්. නමුත් අර ඒක බිස්නස් එකක් වෙලා. ඒක රටේ ප්‍රගතියට හානියක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිතේ කවද්දලා තියෙනවා මේ බයෝ කරලා ලකුණු වැඩියෙන් ගන්න ડોක්ටර්ලා වෙන එක ලොකු වැඩක්. ඊළඟට මිනිස්සු මහන්සිලා සල්ලි හම්බ කරලා ලෙඩ වෙලා බෙහෙත් ගන්න එක ලොකු වැඩක් කියලා. බලන්න මේ දෙකම බලන්න. ඒ දෙක ගොන් වැඩවලනේ. දැන් ලංකාවේ බලන්නකො ස්පිතාලේ ගිහලා බෙහෙතක් ගන්න පුළුවන්ද කියලා. කොච්චර පොලිමද? පවර ආච්චිලා කියලා උදේ 4 ඉඳන් පොලිං වල. ඉතින් මේ මෙහෙම යන්නේක ඒක අපි කියන්නේ ඉනෝවේටිව් අලුතෙන් විතර හිතන්න ඕනේ. මේක විශාල බොරුවක්. හරිද? දැන් ලෝකෙ මේක පිළිඅරන් තින්නේ. ඒ කියන්නේ ලෙඩ වුණාන් පස්සේ බෙහෙත් දෙන එක නෙමෙයි ලෙඩ වලින් වළක්වන එක. ප්‍රිවෙන්ෂන් ඉස් කියෝ. දොස්තරලාට කරන්න පුළුවන් ලෙඩක් වුණාම බෙහෙත් දෙන එක. ඒක හරියන්නේ නැහැ. ඊළඟට දැන් බටහිර වෛද්‍යවරුත් ඒක මිදෙලා මිනිස්සු ලෙඩ වලින් වළක්වන්නේ කොහොමද කියන එකට කලකිලා තියෙනවා. ලංකාවේ වෛද්‍යවරු කිව්ව දෙනුත් ඒකට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. නමුත් සමහර වෛද්‍යවරුන් තේරුමක් නැහැ. නියුට්‍රිෂන් and ෆිට්නස් එක උපදෙස් දෙන්න. සමහර ඒගොල්ලෝ ඉගෙනගෙන නැහැ. ඒගොල්ලන්ට ප්‍රැක්ටිකල් අත්දැකීම් නැහැ. හරි. ඔබ නියුට්‍රිෂන් ෆිට්නස් වල උපදෙසක් ගන්නවා නම් විශේෂයෙන් වෛද්‍යවරයෙක් ගැන හරි ප්‍රවේශම් වෙන්න. හරි. ඒගොල්ලෝ කියනවා ගොඩක් අය වැරදි. බෙහෙත් දෙන්න තමයි ඒගොල්ලෝ දඬ ට්‍රේන් වෙලා ඉන්නේ. ඉස්සරහට ඒගොල්ලෝ ට්‍රේන් කරන්න ඕනේ මේ ප්‍රිවෙන්ෂන් රිස්ක් කියන concept එක. සමහරුන්ට ඒ තරම් ක්වොලිෆිකේෂන් නැහැ. සමහරට අත්දැකීම් නැහැ. හරිද? වෛද්‍යවරුන්ට ෆිට්නස් නියුට්‍රිෂන් උපදෙස් දෙන්න ලංකාවේ ගොඩක් වෛද්‍යවරු දෙනවා වැරදි. මම ඉස්සර කතා කරන ඒවා. දැන් අද කෙටියෙන් කතා කරොත් අපිට fit to 100 අවුරුදු 100 දක්වා ජීවත් වීමේ හොඳ හෙල්දි ස්පෑන් එක. අපි දීර්ඝකාල ජීවත් වෙනවට නම් ලෙඩ වුණොත්. ඉතින් ඒක බරක් මටත් බරක් හවල හරනත් බරක්. මරලා නිකන් ඔය ෆිට් එකේ ඉන්න ඕනේ. ඉතින් ඒකට ඔබට මේවා ගැන ඉගෙන ගන්න ගියොත් ඒ සඳහා මගේ සුදුසුකම කිව්වොත් මගේ ප්‍රධාන සුදුසුකම මම නවසීලන්තයේ අදාළලා තියෙනවා මේ health and nutrition course එකක් ට්‍රීකෝවා නිව්සීලන්ත කරන ඉන්ස්ටිටියුට් එකේ. හරිද? ඒක සාහිත්‍යකම කරන් තියෙනවා. ඊළඟ මම බාස්කට්බෝල් ගහන කියලා පොඩි කාලේ ඉඳන් ඇක්ටිව් තමයි කොහොමද මේ දරුවෝ වෝක් එකක් දාන මම උදේට වෝක් එකයි හවසට බාස්කට්බෝල් එකයි වේට් ලිෆ්ට් නෑ කරනවා. අඩු ගානේ පය දවසට එකමාර. අඩුම ගානේ උදේට 45යි අඩුම ගානේ හවසට 45යි. ගොඩක් වෙලාවට පය. සමහරවිට ඒකට වැඩි වෙනවා. හරි ඒක තමයි මගේ රූටින් එක. දැන් ප්‍රධාන කාරණාවන් මම මේවට අවශ්‍ය කරන දේවල් ඉගෙන ගන්න මේ හෙල්ත් කෝචින් එක ඔබට පොත් 1000ක් කිව්වත් බෑ. ඒ තරමට කරුණු තියෙනවා. මම අද මේ විනාඩි 5 8ක 10 කාලය තුල කාරණාවල් 5ක් ඉස්පතු කරනවා. ඒ ඔක්කොම සාරාංශය. මේ අත්දැකීම් තේරෙනවා. අවුට්පුට් එක ක්‍රියාකල යුතු ආකාරය. මේ ලෙඩක් නැතුව ජීවත් වෙන්න. ලෙඩ කිව්වම ඉවරන්නේ නැහැ. මානසික ලෙඩ සහ ශාරීරික ලෙඩ. ශාරීරික ලෙඩ කීයක් තියෙනවද? 1000කට වැඩි. නීරෝ ඩිජනරේටිව් ඒක ස්නායු ගොඩ ලෙඩ, මොළේ ලෙඩ, ඊළඟට non communicable diseases, communicable diseases. ඉතින් අපි කතා කරන්නේ non communicable disease කොටත් තියෙනවා. cardiovascular disease, heart health, cancers. ඉතින් අද විකාරයක් හැමතිස්සෙම ලාම්සිලන්තෙත් එහෙමයිද වැඩි. දැන් ලාම්සිලන්ත ආසියා කට්ටිය මෙහෙ ඇවිල්ලා මෙහෙ බෙහෙතක් ගන්න බෑ. ඒගොල්ලෝ පොලිමේ. ඒක බොයනවා මෙහෙට. හරිද?
ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. අපි හිතමු දැන් හොඳින් ජීවත් වෙන්න ප්‍රධාන කාරණා පහක් මම ඉස්පතු කරනවා. දැන් ඔබ හිතන්න පුළුවන් පළවෙනි එක තමයි මේ කෑම් බීම. ඒක බට්ටම බොරුවක්. හොඳේ. මම පළවෙනියට මේ ඔක්කොම සංගරාද ඇනලයිස් කරලාද කියවලාද අවුරුදු බර ගානක දැනීමේ නරිභාග සාරාංශය. මේ දිගුකල් අපි දැන් මේක මේ දිගුකල් ජීවත් වෙන මිනිහා අපේ ඉවොලුෂන් එකේදී හැම එකක් වෙලා නැහැ. දැන් අවුරුදු 45 නැති මිනිස්සු මස් කකා ඉඳලා ෆිට් එකේ ඉඳලා ඔහි මැරලා යනවනේ එනකොටගෙන. ඊට පස්සේ මේ බ්‍රේන් එක ග්ලූකෝස් පරිහරණයට සුසුනාට පරිදි තමයි මේ කුෂ්කර්මාන්තය දෙල්ල ග්‍රේන් සාහට අරන් ඒකම මේ ඖෂධ වැඩි කරන් තියෙන්නේ. ඒකන හાર્ට් හෙල්ත් එක වැඩි කරලා තියෙන්නේ. ඉතින් හાર્ට් හෙල්ත් වෙනවන්නේ බ්ලඩ් සුගර් වැඩි වෙනවා ඊට පස්සේ. හරිද? ඊළඟට මේ ශරීරය වීක් වෙනවා. ජීවත් වුණාට. අවුරුදු 80ක් ජීවත් වෙනවා වැඩන්නේ අන්තිම කාලේ වීක් නේ. ඉතින් ගන්න ෆිට් එකෙන් අවුරුදු 50ක් මරන එකයි දැන් අවුරුදු 80ක් ලෙඩ වෙලා ජීවත් වෙන කිසිම වෙනසක් නැහැ. සමහරවිට අරක හොඳ වෙන්න පුළුවන්. මොකක්ද තේරෙන්නේ? තේරුම් ගන්න ඕනේ ඒකයි. මෙන්න මේ පහක් වැඩගත් එහෙම පිට එකේ ඉන්න. හරිද? ප්‍රධාන කාරණාව තමයි purpose එක. purpose and social network. හරිද? මොකක් හරි purpose එකක් තියෙන්න ඕන. ඔය මොනවා සල්ලි හම්බ කරත් මොනවා මේ ෆිසිකල් දේවල් ගත්තත් අන්තිමට ඒකේ තෘප්තිය යනවා. දෙයක් ලබා ගන්න විතරයි ඒකේ ආශාව තියෙන්නේ. ඒක ලබාගෙන විඳිනකොට තෘප්තිය ගියන් පස්සේ ඒක වැඩක් නැහැ. දැන් ඔය ලක්ෂ කෝටි ගණන් තිබෙච්ච කලවලට ගිහලා මේක අන්තිමුනේ. ඒක නිසා මේ කොච්චර භෞතිකව සම්පර්ක කරලා ඒක අන්තිම තෘප්තියක් එන්නේ නැහැ. පර්පස් එකක් තියෙන්න ඕනේ, සෝෂල් නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ. ඉතින් පර්පස් එක කරලා තමයි සෝෂල් නෙට්වර්ක් එක හදා ගන්න ඕනේ. අවුරුදු 40 50 වෙනකොට නැත්නම් තනි වෙනවා. වීක් වෙනවා. පර්පස් එක භෞතික දේවල් වලින් තොරව එකක් තියෙන්න ඔතන පොඩ්ඩක්. හරිද? අනුන්ට සෝෂල් කමියුනිටි සර්විස් එකක්, ඒක පොලිටික්ස් එකක් හොඳ අරමුණකි. එන්න මගේ එකට එකතු වෙන්න පුළුවන්. හරිද? පර්පස් එකක් හොඳ. සමාජයට වැඩක් තියෙන, අනුන්ට වැඩක් තියෙන මොකද පර්පස් එකක්. සහ සෝෂල් නෙට්වර්ක් එක. සමාජය සමග සම්බන්ධතා, හොඳ සම්බන්ධතා. ඒතර නෙට්වර්ක් පර්පස් එක හඳුනා ගැනීම නිසා හොඳ සම්බන්ධතාවක් ගොඩනගන්න කොහොමද කියලා ඉස්සරහ කතා කරනවා. දැන් ඔබ දන්නවනේ ඔය ටික තියාගන්න. ඊළඟ දෙවෙනි එක තමයි මේ නිින්ද. හරිද? දෙක නිින්ද අනිවාර්යයි. දවසේ පැයට මිනිමම් නිදා ගන්න ඕනේ. ඕනම මිනිමම්. ඉතින් දැන් 10ට නිදා ගන්නවා නම් 10ට බහැරලා හරිය 9ට ඔක්කොම වැඩ ඔෆ් කරලා ඔය කලිවර තැනට ගිහලා පොඩ්ඩක් ඉන්න ඕනේ. ෆෝන් එකවත් ඔබන්න නැතුව. හරිද? පැයටක් නිදා ගන්න ඕනේ. නිදා ගන්න වෙලාවට පැයකට කලින් ඔක්කොම වැඩ අතහැරලා වාහනේ වල කලිවරක ඉන්න ඕනේ. ලයිට් එක ලිහිටුවට රාට නිින්ද යන්නේ නැහැ. වයසට යනකොට නිින්ද ගන්න එක හරියම ඕනේ. දැන් මට ස්ලීප් ඩිස්ටර්බන්ස් තියෙන කොච්චර කිව්වද? ඉතින් කොච්චර කර ගන්න උත්සාහ කරන්න ඕනේ තේරෙන කතාව. ඉතින් ඒක නිදා ගන්න බෑ වැඩ වැඩි වුණොත්. අනිත් වැඩ වැඩි වුණොත් පැය 4-5ක් නිදා ගන්න වැඩක් නැහැ ඉල වෙනවා. දැන් ඔය බොරුව රැට පැය 4-5 නිදා ගන්න බොරුවක්. පැයටක්වත් ඕනේ මිනිමම්. මොකද අපි මේ ඉර බහිනකොට වැඩ නවත්තන්න ඉර නගිනකොට වැඩ පුරුදු කරන්න තමයි අපේ මේ ජාන වලින් සහ සර්කට් රිද්ම පුරුදුලා තියෙන්නේ. දැන් මේ නවීන ලයිෆ් එකකට බාධා වෙලා තියෙන. ඒක තමයි අවුල තියෙන්නේ. සර්කට් ඒක නිසා අපි ඉස්සරහ එකක් කතා කරනවා. ඊළඟට තුන්වෙනි එක තමයි ස්ට්‍රෙස් ෆ්‍රී. පීඩන අඩු කර ගැනීම. ඉතින් හැම පීඩන නැතුවම ජීවත් වෙන්න බෑ මේ සමාජයේ. පීඩන අඩු කරගන්න තමන්ගේ අවස්ථාවන් අඩු කරගන්න සාහලු කරගන්න ඕනේ. ඒවට අඩු ස්මූත් කරගන්න ඕනේ. ඒක තමයි අර අභිධර්මයේ කියන වර්තමාන ස්ට්‍රෙස් හැකීම. ඒ කරන හතරක් කිව්වා කරන්න ඕන හතරක් කිව්වා. ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න. ස්ට්‍රෙස් එක අඩු කරගන්න මේ විදිහට. ඒ දැනගත්තම ටකල් ස්ට්‍රෙස් එක අඩු කරන තුන. කොච්චර කරත් මේක කරන්න ඕන. හතරවෙනි එක තමයි එතකොට සෝෂල් නෙට්වර්ක් ඇන්ඩ් පර්පස් නින්ද ස්ට්‍රෙස් අඩු කිරීම. හතරවෙනි එක තමයි ව්‍යායාම. හරිද? ව්‍යායාම જાති කීපයක් තියෙනවා. කැලේ තුනක් ප්‍රධාන වශයෙන් ස්ලෝ ඇරෝබික්, ෆාස්ට් ඇරෝබික් and resistant. හරිද? ස්ලෝ ඇරෝබික්, ෆාස්ට් ඇරෝබික් and resistant. ස්ලෝ ඇරෝබික් කියන්නේ ඇවිදීම වගේ ගෙදර පොඩි හිමිසර කරන වැඩ. ෆාස්ට් ඇවිදීම කියන්නේ දුවන ඒවා සහ ක්‍රීඩා කරන ඒවා. හරිද? රෙසිස්ටන්ට් කියන්නේ බර උස්සන ඒවා, වේට් ලිෆ්ටිං කරන ඒවා. ඔය තුනේම පොඩ කරන්න ඕනේ. එකක් විතරක් කළා හරියන්නේ නැහැ. හරිද? ඔය තුනේම කරන්න ඕනේ. ඊළඟට මේ එක්සර්සයිස් කරද්දී කාලය මොනවද ඉස්සරහ පැහැදිලි කරන්න ඔක්කොම දන්න ගොඩක් දන්නේ නැති තා පැහැදිලි කරනවා. ඊළඟට මේ ඒව කරන කාලය. දැන් මේ නවීන විද්‍යාව කියන්නේ සතියේ පැය 150 කියලා. සතියක විනාඩි 150. හරිද? පට්ට බල් බොරුවක්. මේ දොස්තරලාගේ වැරදි නිගමන. හොඳ. දොස්තරලාට තේරෙනකන් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ පොසිෂන් එකේ ඔක්කොම කරන්න පුළුවන් හිතනවා. ඒගොල්ලෝ මුලව හිතන ෆිට්නස් කරන්න පුළුවන්, පොලිටික්ස් කරන්න පුළුවන්, ෂෙයර්ම මේ දොස්තරලා. හරි මම දොස්තරලා පොරවල්ද කියලා අහන්නේ ඒකනේ.
හරි රවටෙන්න එපා. නෙමෙයිද? පය දැන් මම ඔක්කොම ලෝකේ තියෙන විශේෂ ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලාගේ ෆිට්නස් ට්‍රේනර්ස්ලාගේ ප්‍රෝග්‍රෑම් අහලා තින්නේ. ප්‍රශස්ත මට්ටමකින් දවසට පැය තුනක් අංකපත හොල්ලන්න ඕන. ඒක හරි අමාරු වැඩක්. පැය දෙක ඇවරේජ් එක මිනිමම් පැයයි. මම පැය දෙකක් කරනවා. මම එකමාරේ දෙක අතර. ඉතින් ඔබ අඩු ගන්න පැයක්වත් තියා ගන්න ඕන. උදේ පැය හවස පැය අර එක්සර්සයිස් තුනම පොඩ පොඩ කරන්න ඕන. ඉතින් පොඩ පොඩ ඉගෙන කරන්න ඕන. එච්චරයි. හරිද? හතරෙනි එක තමයි කෑම. දැන් කෑම ගත්තාම ලෝකේ ඩයට් හිනව ගොඩක් තියෙනවා. ඒවා ඉස්සරහ වෙනම කතා කරනවා. මම කියන්නේ මැක්‍රෝ බැලන්ස්. කාබෝහයිඩ්‍රේට්, ෆැට්, ප්‍රෝටීන් මොනවා කෑවත් ඔය තුනේ තියෙන්න ඕන. මොන කෑමක් කෑවත් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ෆැට් තුනම තියෙන්න ඕන එච්චරයි. ඒක තමයි රූල් එක. ඉතින් කාබෝහයිඩ්‍රේට්, ෆැට් මොනවද කියලා ඉස්සරහ කතා කරනවා. එහෙනම් ඔබට මේ ඉතාලි මැරකට් පණිවිඩයක් කිව්වේ. බොහොම ස්තුතියි යන්නේ හැම වෙලේම.